ආයුබෝවන් මම විරාජ්. අපි අද ඇවිල්ලා ඉන්නේ ලෝල් කඳුර වතු ඇය. අපි දැන් මේ ඉන්නේ පොඩි සමහට්ටක් වගේ දැනකට මේ වටේ තියෙන පොඩි ෆොන්ට් එකක් වගේ. තියසෙල් නම් බැලලා තියෙන්නේ. මේ නාන්න කරන මම හිතන්නේ බැරි. මේක යනවත් දන්නේ නැහැ. අපෝ වැටලා තියෙන්නේ. ඒක දිගේ තමයි දැකුවට ආවේ. මේ තමයි සමහට් එක. ඉතල තමයි අතුරට ආවේ. අර ඈතින් පේන්නේ කොණ්ඩගල. කොණ්ඩගල කඳු මුදුන. අපි දැන් ඒ කිට්ටුවට තමයි යන්න යන්නේ උඩින් යද්දි. දැන් අද නම් මෙහෙට වැස්ස පාටක් නැහැ. පායනවා. අද අපි නවතම්පල වෙන මෙතන නෙවෙයි. අපි මෙතන පොඩ්ඩක් බල්ලන්න කරලා ආවේ. නවතම්පල අපි කියන්න තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා. අපි දැන් යන්නේ මෙතන ටිකක් කියලා ඉඳලා මාංශයල්ලා. දැන් උඩ ගෙමස්ටේලාගේ සීට් එක ළඟට ඇයි යාගේ එයා ජීවත් වෙලා ඉන්නකම් ඉඳපු බංගොලක ළඟට යන්න යන්නේ. අපි දැන් උඩට ගිහලා හම්බ අර මං වගේ අර පෙන්නේ කොණ්ඩගල. අපි දැන් ඒ කිට්ටුවට තමයි යන්නේ. අද නම් අපි එහි කැම්ප් කරන්නේ වෙන තැනක් තමයි කැම්ප් ගන්න ප්ලේස් එක විදියට තොරගෙන තියෙන්නේ. අපි වෙන දවසක කොණ්ඩගලදී කැම්පින් එකේ හමු එතක අපි අද යන තැන හවස් වෙලා කියන්නම් කොහොමද අපි දැන් ටයිම් එක බලද්දි එතෙන්ට කොහොමද හවස් වෙනවා. අපි උඩට ගිහලා හම්බෙමු. ජේම්ස් ටේලර්ගේ සීට් එක බලන්න ඉද්දි අපිට එන්න තියෙන පාර තමයි මේ ඔය පාර දිගේ ඇවිල්ලා මෙන්න මෙතන ගහලා තියෙනවා යන්න ප්ලේස් එකට ඉතලේ මෙන්න මෙතන තමයි පාර්කින් ඒරියා එක තියෙන්නේ. මේ පාර්කින් ඒරියා එකේ මෙන්න මේ පැත්තට තමයි ඔහොම යන්න තියෙන මෙහෙන් ගිහලා එතන ඉස්සරහින් ඕවම රැට්න තමයි තියෙන්නේ. හොඳයි නේ අපි දැන් උඩට ආවා. දැන් ඉන්නේ රොක්කුට් වතුව ජේම්ස් ටේලර්ගේ සීට් එක ළඟ. මෙතන තමයි එතන ජේම්ස් ටේලර් මහත්මයා ඔය විවේක කාලේ එතෙන්ට ඇවිල්ලා මෙන්න මේ සීට් එකේ ඉඳගෙන මෙන්න මේ පේන view එක දිහා බලන් හිටිය කියලා තමයි සඳහන් වෙන්නේ. මේ තියෙන මෙතෙන්ට පේන view එක. මෙතනින් ඔය මෙතනින් පේන්නේ මං හිතන්නේ වික්ටෝරියා ජලාශය. අර වලාකුළුත් එක්කම වැහිලා තියෙන්නේ අකල්ස් කඳු ගැටිය. අනිත් ලොකේෂන් නම් කියන්නේ මම හරියට දන්නේ නැහැ. මෙතෙන්ට පේන view එක තමයි මේ.
තාමත් තියෙනවා මෙතන පල්ලයට පල්ල පේන්නේ ඉබ්බේ ගොය මේ පාරේ මෙහෙට ආපුවාම මෙතන ජේම්ස්ගේ සීට් එක හම්බ වෙන දරින් එහා පැත්තේ පාරක් හම්බ වෙනවා. ඒ හරියට ගියපුවාම ජේම්ස් මහත්මයාගේ යාළුවෝ බංගලගේ නටමුන් තමයි දැන් ගිහලා තියෙන. අපි දැන් එතෙන්ට ගිහලා අපි එතෙන්ට යමු. අපි යමු එතෙන්ට. මෙන්න මෙතනින් තමයි ජේම්ස් ටේලර්ගේ බංගලකට යන්න තියෙන්නේ. මෙතන තියෙන්නේ ගහලා දෙන බෝඩ් එක. මෙතනින් කොණ්ඩකල යන්න පුළුවන් මම හිතන්නේ. අපි ගිහින් බලමු උඩට. මේ පාරේ තමයි උඩට යන්න තියෙන්නේ. මෙතනින් උඩට වාහන නම් යන්න බෑ. පයින් තමයි යන්න තියෙන්නේ. වාහන ගෙනල්ලා අතන තමයි පාක් කරන්න බලන්න. අර එතන ගහලා දෙනවා පාකින් ඇක්ටිව් ඕන රික්ස් කියලා. मेरे को बचवा रहना अभी आए इकसर नगर डाइला then hebat nagara daila hebat nagara indala දෙල්ලොඩ බත්තර කිලෝමීටර් 15000ක් විතර එන්න ඕනේ ඒවට ඉඳලා ඒත් මේ මෙතන එන්ට්‍රස් එක ළඟට ආවට එතනලා සාමාන්‍ය කිලෝමීටර් 7ක් විතර උඩට තියෙනවා අපි දැන් ඒ ටික ඇවිල්ලා බයික් එක අතන පාකින් එකේ දාලා උඩට යන ගම අපි බංගලෝ ගානේ හම්බු මෙතන තියෙන්නේ ජේම්ස් ටේලර්ගේ සුජාතිකා පාවිච්චියට ජල ලබාගත්ත ලින්ද මේ අනින්දා පල්ලල යන්න තියෙන්නේ මෙන්න මේ නිදින් තමයි මේ සුජාතිකා ජල ලබාගත්ත කියන්නේ වතුර නම් පැහැදිලිව පේනවා හැබැයි මම හිතන්නේ දැන්ට නම් මේ පාවිච්චියට ගන්නේ නැහැ වගේ. මේ හරිය ගස් කොළන් වලින් වැහිලා තියෙන්නේ. ඇත්තටම මේ සීතලයි. යන අව වටනට පොඩි කූල් ගතියක් තියෙනවා. නේ වතුර මාරු පැහැදිලි මෙන්න මෙතන තමයි ජේම්ස් ටේලර් සුජාතිකාගේ බංගලෝක තිබිලා තියෙන්නේ. දැන් නම් ඒ බංගලෝකේ සම්පූර්ණ බංගලෝ ගන්න නටමුන් තියෙන්නේ මේ තමයි එන්ට්‍රස් එක. මම ගහලා තියෙනවා කීපොස්ට් එකටයි එතකොට මෙතන පොඩි අම්බලමක් වගේ අම්බලමක් තමයි අම්බලමක් තියෙන්නේ මෙතන මෙයා මම දැන් පටන් ගන්න තියෙන 1865 තමයි මේ බංගලෝගේ මේ පදිංචිලා ඉඳලා තියෙන්නේ 1865 ඉඳලා ඒ බලමු මේකේ තියෙන්නේ ජේම්ස් ටේලර් සුජාතිකාගේ හිස්ටරි එක. එයාගේ උපතලවලා තියෙන්නේ 1935 මාර්තු 29 වෙනිදා. අවුරුදු 17 තමයි 1852 වර්ෂයේ දුරු කඳුරට ඇවිල්ලා තියෙන්නේ. එයා ඉස්සෙල්ලාම මේ කැලේ බෙලි කරලා 1867 තමයි තේ ප්ලාන්ට් රෝපණය කරන්න පටන් ගන්න තියෙන්නේ.
මේ තමයි එයාගේ බංගලෝ එකේ තිබ්බ උඳුන සීතල කාලේ ගිනි දැමට තිබ්බ උඳුන දැන් ඒකේ නටබුන් විදියට මේක විතරේ තුල්ලා දැන් එතකොම ශේෂ වෙලා විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. තියන්නේ ඇත්තටම මේ කියන්න ඕනේ මාර නිස්කලංක කුරුල්ලන්ගේ ඉන්න කැලේ ඉන්න සත්තුන්ගේ සද්ද විතර ඇහෙන්නේ මනුස්සයෙක්ගේ සද්දයක් ඇත්තටම නැහැ. ඇහෙනවනේ කුරුල්ලන්ගේ සද්ද. කොණ්ඩගල කඳුමුන් යනවා නම් මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. මම හිතන්නේ කැම් එකට පේනවද දන්නේ නැහැ. අර උඩ තියෙන කොණ්ඩගල. අපි අද එහෙ යන්නේ නැහැ. අපි වෙන සොඳුරු දැනකට තමයි ගමනාන්තය කරගෙන තියෙන්නේ. දැන් අපි මෙහි සංචාරය කරලා බලන්න තිබ්බ ටික බලලා ඉවරයි. මේ පෙන්වන්න තියෙන වලට ඔය ටික තමයි. ආයෙ පෙන්වන්න තියෙන වටේම තේ ගස් තමයි. අපි දැන් එහෙනම් මෙතන ගමන ඉවර කරලා අපි කොහොම යමු. අපි සුන්දර ගමනාන්තයට. මඟට කියලා කියන්න ඒක කොහෙද කියලා. එහෙනම් අපි මගදී හම්බ වෙමු. මෙන්න මේ හැටි හේවැට ඉඳලා හරි රාගල පැත්ත පාර උඩට ආවම හරි මෙන්න මේ හරි හම් වෙනවා මෙතන තුම්මන් හන්දිය. මේ ඉතින් මෙතන තුම්මන් හන්දේ මේ බයික් එක අපේ බයික් එකේ තියෙන පාරේ මේ පාර උඩ තමයි යන්න තියෙන්නේ. මෙතන හොයාගන්න ලේසි මේ මුල් වෙස්ට් එකේ බෝඩ් එකක් දාලා තියෙන්නේ. මේ තියෙන බෝඩ් එක මේ පැත්තට ගියොත් රික්වස්ට් කරලා මේ පැත්තට දෙලුවට මේ පැත්තෙන් ඇවිල්ලා උඩට යන්න පුළුවන් මේ පැත්තෙන් ඇවිල්ලා යන්න පුළුවන්. මෙතනින් තමයි අපි යන්න හදන වී පොයින්ට් එකට යන්න තියෙන්නේ. අපි උඩට ගිහලා සෙට් වෙමු. මම කියන දේ අහනවත් දන්නේ නැහැ.
පාරන තරම් දුෂ්කරයි. හරි අමාරු යන්න. එක්ක බයික් එකක් යන්න ඕන. එක්ක 4 wheel වාහනේ. Google Maps ගන්න තමයි අපි ආවේ. මේ කිසිම දිනුවක් නැහැ. බලමු අපි ඉස්සරහට ගිහින් ගෙන් යන්න දෙන පාර වල සමහර තැන් හොඳයි. සමහර තැන් බලන්න තියෙන හොඳටම. දැන් වෙලාව 6:03යි. කොහොමෙන් කොහම හරි අපි අපේ ලොකේෂන් එකට ආවා. මේ මෙතන තමයි අද කැම්පින් ගන්න මේ ඊස්ටර්ලෑන්ඩ්. මෙතන ඇත්තට ජනප්‍රිය තැනක් නම් ඒ කියන්නේ මිනිස්සු අතර ප්‍රචලිත තැනක් නම් නෙවෙයි. එනවානේ මේ පැත්තේ මිනිස්සු දන්නවා. මේක ගොඩක් කට්ටිය දන්න කැම්පින් සයිට් එකක් නේ. මෙතන හරි ලස්සනයි. සන්සෙට් එක පෙන්වන දෙන හවස් උනින්ද මේවත් ගන්න අර ඉහළ බෑනර් ගමන් තියෙන්නේ. මේ පෙන්නේ මගේ දැන් view එක. අර පෙන්නේ නගස් කඩු පන්තිය. ඒක අර වික්ටෝරියා ගරාජ් තමයි පෙන්නේ. ඔබ කැම්පින් සයිට් එක එන්න නර ගහලා හවස් උනින්ද රැ වෙන කලින් අපිට ගාලා ටෙන්ට් එක සෙටප් කරමු. ටෙන්ට් එක සෙටප් කරලා අපි ඊටට කතා කරමු. Hello travelers, අපි දැන් ටෙන්ට් එක සෙටප් කරන් ඉවරයි.
මේකෙන් දෙන්න එක පොඩ්ඩක් සීතලයි. අපි දැන් රැට උයා ගන්නත් ඕනේ. බඩගින්නත් ඉන්න වැඩි වෙනවා. කාමරේට කලින් කෝපියක් හදාගෙන පොඩ්ඩක් සීතල නිමාගෙන අපි ගම සෙට් වෙමු. දැන් බලමු අපි රැට මොනවද කන්නේ කියලා. තමයි අද අපේ රෑ කෑම එක. නිට් බෝල්ස් කරේකුයි පානුයි. මෝර්නිං හැමෝටම. දැන් වෙලාව 6 කාඩුවර ඇති. ඉර මුදුන් මේකනේ එන්නේ. සීතලයි. හරි ලස්සන. දර්ශනයක් තියෙනවා ඔයාලට පෙන්නන මේ පල්ලෙහාට යනකම්. අපිට පේන ඉස්සරහ කඳු යායේ බලාකුළු බාලා තියෙන්නේ. හරි ලස්සනයි. අපි බලාකුළු වලින් ඉන්නවා වගේ තමයි දැනෙන්නේ. කැමරේට පේද්දන්න මම පෙන්නන්න පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා. යන පාර හරි ලස්සන මල් ජාතියක් තියෙනවා.
හරි තමයි තියෙන්නේ. මේ තමයි දැන් අපි ඉන්න තැන පෙන view එක. අහවලට කියලා බලාකුළු බාලා තියෙන්නේ කියලා. බලනවා ලස්සන. ඉර මුදුන්න නෑ වගේ මර පැත්තේ. අපි අද ඇවිල්ලා ඉන්නේ ඉස්ටර්ලන්ඩ් view point එකට. අපි ඒකේ තමයි ඊයේ කඳුරු බැන්දේ. ඇත්තම කිව්වොත් සොඳුරු නවාතම්පලක් මෙතන. හරිම නිස්කලංකයි. කිසිම සද්දයක් බද්දක් නැහැ. පරිසරන සත්තුන්ගේ කුරුල්ලොන්ගේ සද්ද විතර ඇහෙන්නේ. ඇත්තම කිව්වොත් මේක පිටලා තියෙන්නේ මේ මධ්‍යම පළාතේ නොර දිස්ත්‍රික්කයේ හේවැට් නගරයට උඩින්. සාමාන්‍ය හේවැට් නගරේ ඉඳලා කිලෝමීටර් 7-9 අතර ප්‍රමාණයකට උඩට එන්න ඕන. එන පාර ටිකක් කටුකයි. දැක්කනේ වීඩියෝ වල වස්සට එහෙම වැහලා මේ ගල් ගැලවිලා ගිහලා පාර හැරිලා තියෙන්නේ. මෙහෙට ඇත්තට වෙනව නම් තමන්ගේ පෞද්ගලික වාහනයක එන්න ඕනේ. මොකද මේ පැත්තට වාහන නම් එන්නේ නැහැ. තමන්ගේ බයික් එකක් හෝ ෆෝර් වීල් එකක් වෙනවා නම් තමා රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම බයික් එකක් එන්න අමාරුයි. මේ තියෙන්නේ දැන් ඔය පේන view එක මම දැන් ඉන්න තැන. මම මේ ටික ටික පල්ලට යන ගමන් ඉන්නේ. මේකේ උස හරියටම සටහන් වෙලා නැහැ. මේ ප්‍රදේශයේ සාමාන්‍ය උස මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 3280ක් පමණ විතර එනවා. මම හිතන්නේ මේ හරියත් ඒ වගේම තමයි ඇත්තේ. මේ හරියටම මෙච්චරයි කියලා කියන්න පුළුවන් ප්‍රමාණයේ මීටර ගන්න සටහන් වෙලා නැහැ මේකේ. ඒ වගේම තමයි මේ විශේෂයෙන් කියන්න ඕනේ ෆොටෝග්‍රැෆි කරන කෙනෙකුට නම් ෆොටෝ ගන්න ගියාවු ප්ලේස් එක. හැබැයි ඉතින් එන්න ටිකක් අමාරුයි. එන්න අමාරු නම් තමයි හරි ලස්සන කියලා අහලා තියෙනවා. ඒක තමයි එන්න අමාරු වුණාට මේ හරි ලස්සනයි. මේ හරි ඇත්තටම වැඩි ප්‍රචලිත තැනක් නම් නෙවෙයි. මොකද එන්න පාරත් කටුක හින්දා කට්ටිය එනවත් අඩුයි. මෙතන කඳුරු බඳිනවා ගොඩක් අය. මේ පැත්තේ කට්ටිය අතන නම් ප්‍රචලිතයි. මොකද මේ පැත්තේ ගොඩක්ම ජීවත් වෙන්නේ දමිළ ජනතාව. ඒතකොට ඒ කට්ටියගේ ප්‍රධාන ජීවනෝපාය තමයි තේදළු නෙල්ල. මේ පැත්තේ සීතලත් එක වැඩ හරියක් තියෙන තේදළු. ඒ වගේම තමයි කට්ටිය එදා වේල හොයාගෙන ජීවත් වෙන්නේ. පුළුවන් කියන්න තියෙන එන්න ඇවිල්ලා මේ මෙතන පරිසර විනාශ නොකර මේ අසිරිය නලමන් මේ අසිරිය විඳින්න නිදහසේ ඉඳලා යන්න. ඔය කියන්නේ ජොබ් කරලා ඔළුව ප්‍රශ්න කොටක පැටලන් තියෙන ඒ ඔක්කොම නිදහස් කරගෙන නිදහසක් ඉඳලා යන්න. හැබැයි පරිසර විනාශ කරන්න එපා. අපි අංගු පල්ලයට ගිහලා බලමු. ලස්සන view එකක් තියෙනවා. අපි අංගු පල්ලයට. ඔන්න පල්ලයට ආවා. මේ වරණ මෙතන පේන view එක මෙතනින් පල්ලයට යන්න ටිකක් අමාරුයි. පේනවද දන්නවද කඳු ආයෙම ඉතින් මුදුන් වෙලා තියෙන්නේ. මම දැන් ඉන්න තැන ගල් පරතරක් උඩ ඉන්නේ. අපි දැන් පාරට ගිහලා අපේ ටෙන්ට් එක ගාවට යනකම ඉන්නේ. දැන් නම් ඉතින් ඔබ වැඩි තවල් එන්න වෙන්න. අපි උදේට මොනවද හත්තන් කාලා හතර ආස්පස් කරගෙන යන්න කියලා තමයි ඇත්තේ. ඔබ දැන් ඉස්සර මොනවද හදාගෙන මොකද සෙට් එක.
අපි දැන් යන්න හදන්නේ. අපි ඉඳපු තැන ආස්පස් කරලා ඩස්බින් ටිකේම අපි අරන් තියන්නේ. අදට නම් අපේ සොඳුරු සංචාරය නිමා කරනවා. තව අලුත් තැනකින් හමුවෙනතුරු හැමෝටම සූදානම් වෙන නවතමු.